දෙකයි එක සතියකින් කිලෝ 13ක් අඩු වුණා. මේ ඉන්නේ හේසානි මාස දෙකකට කලින් මේ ඉන්නේ හේසානි දැන් ඉන්නේ. අපි හේසානිකින්ම අහමු මෙහෙම උනේ කොහොමද කියලා. ඉතින් හේසානි ඔයාට මෙහෙම වෙන්න කොච්චර කල් ගියාද? මට මාස දෙකයි එක සතියක් තමයි ගියේ මේ වේට් එක. මාස දෙකයි එක සතියක්. අපි ගාවට එද්දී කිලෝ කීයෙන් දාවේ? මං කෝච් බලනකොට කිලෝ 101 තිබ්බේ. මේ ඇවිල්ලා බලනකොට. ඊට පස්සේ තමයි මාස දෙකයි එක සතියකින් කිලෝ 13ක් අඩු වුණා. මාස දෙකයි එක සතියකින් කිලෝ 13ක්. ඉතින් හේසානි ඔයාගේ වේට් එක ලොස් කරගන්න අපිට කිව්වා නොඑක් දැන් වලට ගියා. කියන්නේ කෑම අඩු කරා ඒත් වෙනසක් වුන්නේ නැහැ කියලා. ඔව් මම ජිම් 3කට විතර ගිහිල්ලා තියෙනවා. හැබැයි මට ඕන ප්‍රතිඵලය ලැබුණ නැහැ. මං හිතන්නේ ඒකට මේ ප්‍රධානතම හේතුුනේ මේ හරියට මාව ගයිඩ් කරපු එක. මට මේ වෙන තැන් වලින් ලැබුණ නැති ගයිඩන්ස් එක මෙතනදී ලැබුණා. මං හිතන්නේ ඒ හින්දා තමයි මට මෙච්චර ඉක්මනට මේ මගේ වේට් එක අඩු කරගන්න පුළුවන්. ඔව් ඇත්තටම අපි අර ක්ලයන්ට්ගේ එයාගේ මෙම්බර්ෂිප් එකට එහා ගිහපු සර්විස් එකක් යාට දෙනවා. ඒ කියන්නේ යාට අපි ඩයට් ප්ලෑන් එක උත්ප්‍රී දෙනවා. ඒක දීලා අපි ගයිඩ් කරනවා. ඒසන ඒතර අපි වට ඩයට් එක දුන්නානේ. ඔව්. ඒකේ අපි මොනවද කියන්නේ වාට අපි ඩයට් එක දීලා නිකන් මත ඇරියද නැත්නම් ඔයාගෙන් නෑ ඩයට් එක දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම මම මේ කෝච්ට දාන්න ඕනේ මේ මං කන කැම ප්ලේට් මොනවද කියලා මං කෝච්ට දාන්න ඕනේ. මගේ වේල් තුනේම ඒ විදිහට මම ෆොටෝස් යවුවා. එතකොට ඒවැය තියෙන අඩුපාඩු කෝච් මට කිව්වා. මොනාම හරි කෑමක් අලුතින් හරි කනවා නම් මම කෝච්ගෙන් අහලා තමයි මේ මගේ ඩයට් එක මට අවශ්‍ය එළවලු මොන හරි එකතු කරගන්නවා නම් ඒව කරේ. ඔයාට මොනවාද අපේ ප්‍රසාපිට් එක ගැන කියන්න තියෙන්නේ? මොන වගේ සර්විස් එකක්ද අපෙන් ඔයාට හම්බුනේ? මෙහෙමයි මම දැන් කලින් ජිම් වලට ගිහිල්ලා තියෙනවනේ කෝච්. එතකොට මේ අර ඉන්ඩිවිජුවලි බලන කෝච්ලා මට හම්බුන්නේ නැහැ. මේක කරන්න අර කරන්න කියලා කියනවා විතරයි. එහෙම ළඟට ඇවිල්ලා බලන අය මට හම්බුන්නේ නැහැ. හැබැයි මෙතනදී එහෙම නෙමෙයි. අපි ඉන්න පැයද ඉන්නේ. ඒ පැය ඇතුළත අපිව හොඳ විදියට ගයිඩ් වෙනවා. මම හිතනවා මේ ප්‍රසාෆිට් එකේ සාර්ථකත්වය ඒක මේ මෙතනට එන ක්ලයන්ට්ලාට හොඳ ප්‍රතිඵල ඉක්මනට ලැබෙන්නේ ඒකයි කියලා තමයි මම හිතන්නේ. ඔව් අපි අනිවාර්යෙන් මුල ඉඳන්ම එන්නේ ස්ටෙප් 1 එකේ ඉඳන්ම ඒ ක්ලයන්ට් ඕන එයා යන ගෝල් එකට යන පාත් එක අපි වෙනස් කරලා සම්පූර්ණයෙන්ම අපේ සිස්ටම් එකට අපි ඒවා හදලා දෙනවා. ඉතින් ඔයත් වේට් එක ලොස් කරන්න බලන් ඉන්න කෙනෙක්ද? පොඩි කාලෙකින් වේට් එක ලොස් කරන්න බලන් ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයාට හොඳම තැන හදවත ප්‍රසාපිට් එක ෆිසිකල් වගේම ඔන්ලයින් ට්‍රේනින්ග් තියෙනවා. කියන්නේ බිසි අයට, කාර්ය බහුල අය ඉන්නවනේ පිටරටවල ඉන්න අය. එයාට අපි ඔන්ලයින් ට්‍රේනින්ග් කරනවා. සහ අපෙන් වෙනම ඩයට් ප්ලෑන්, වර්ක්අවුට් ප්ලෑන් වගේවත් ගන්න පුළුවන්. එහෙම තමයි අපේ සර්විස් තියෙන්නේ. ඉතින් හේසානි ඔයාට මොනවද කියන්න තියෙන්නේ? දැන් ඔයාට ජිම් වලට ගිහිලා පදන් වෙලා ආවේ කියලා. ඒ වගේ ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ? මොන වගේ දෙයක්ද? කියන්නේ මහත අයට හෙට් වෙන්න හොඳම මොන වගේ දෙයක් කරොත්ද කියලා කියන්න ඉන්න සාමාන්‍යයෙන්. මට හිතෙන්නේ අපි අනිවාර්යයෙන්ම මේ ඩයට් එකක් අපි කරගෙන යනකොට ගොඩක් වෙලාවට මේ එන ප්‍රශ්නයක් තමයි අර අපිට මොනවා හරි පොඩ්ඩක් කැවුන ගමන් කොහේ හරි තැනකින් නැවතුන ගමන් අපි ඊළඟ ස්ටෙප් එකේ ඉඳලා ඒක ගිව් අප් කරන්න බලනවා. එහෙම නැතුව කෝච් එක කතා කරලා මේ මට තිබ්බ වාසිය මං හිතන්නේ ඒක මට කෝච් එක කතා කරලා ඒක ඇඩ්ජස්ට් කරගෙන කෝචුත් මගේ ඔළුව හැදුවා මේ නෑ ඒක හිතන්න එපා ඒක දැන් කාලා ඉවරයි. එහෙම කියලා ඔළුව හැදුවාට පස්සේ ඊළඟ දවසේ ඉඳලා මම ඊළඟට ආයෙත් මගේ ඩයට් එකට දිගට කරගෙන ගියා. ඉතින් මම හැමෝටම කියන්නේ පුළුවන් නම් ප්‍රසාෆිට් එකට එන්න. ඇවිල්ලා කෝච්ගේ ගයිඩන්ස් එක යටතේ ඔයාලා එක්සර්සයිස් කරලා බලන්න. ඔයාලට ඉක්මන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.